අයිබෝවන් අද වීඩියෝ එකක් කරන්න හිතුනේ පොලිස් රිපෝට් එකේ ස්ටේටස් එක චෙක් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේ දවස්වල ගොඩක් කට්ටිය ඊශ්‍රායල් යන්න පැද්දික රටවල් වලට යන්න වගේම රටකට යන්න නම් අනිවාර්යෙන් පොලිස් රිපෝට් එකක් අනිවාර්යෙන් ගන්න වෙනවා. ඒක පොලිස් රිපෝට් එකක් අනිවාර්යෙන් ගන්නව නම් එක්කෝ අපි ඔන්ලයින් ඇප්ලිකේෂන් එක දාන්න ඕනේ නැත්නම් ෆෝන් ෂොප් එකකින් හරි තමයි දාන්න වෙන්නේ. එතකොට අපි ඕක දැම්මන් පස්සේ අපිට ඒක ගිහිල්ලා ඉවර වෙලා ඒකේ ස්ටේටස් එක කොහොමද කියලා චෙක් කරගන්න අපි ගොඩක් කට්ටිය දන්නේ නැහැ. ඉතින් ස්ටේටස් එක චෙක් කරගන්න විදිහක් තමයි මම අද වීඩියෝ එකෙන් දාන්න හිතන් හිටියේ. මම ඒකේ link එක දීලා දාන්නම් ඔයාලට description එකේ. අනිවාර්යෙන් ඒකට ගිහිල්ලා බලන්න. ඒකට ගිහිල්ලා බැලුවන් පස්සේ ඔයාට දැන් ඔන්ලයින් ඇප්ලිකේෂන් එක දාද්දී ෆෝන් ෂොප් එකෙන් හරි ඔන්ලයින් දැම්මන් පස්සේ ඔයාට හම්බ වෙන රෙෆරන්ස් නම්බර් එක. ඒ රෙෆරන්ස් නම්බරය අරගෙන ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා ඉවරලා සර්ච් කියලා බාර් එකක් තියෙනවා. ඒ බාර් එක උඩ ටයිප් කරන්න වගේ රෙෆරන්ස් නම්බරේ ටයිප් කරලා සබ්මිට් කරන්න. සබ්මිට් කරන් පස්සේ ඔයාට පෙන්නනවා ස්ටේටස් එකක්. ඒ කියන්නේ පොලිස් රිපෝට් එක කොහෙද තියෙන්නේ, මොනවද වෙලා තියෙන්නේ, කොතනද තියෙන්නේ කියලා ඉවරලා ඔයාට ඒකේ ස්ටේටස් එක පෙන්නනවා. ඉතින් මම අනිවාර්යෙන් පහළ ලින්ක් එකට දාන්නම්. ඒ වගේම පොලිස් ඊළඟ වීඩියෝ එකකින් පොලිස් රිපෝට් එකට කොහොමද ඇප්ලයි කරන්න කියලා ඉවරලා වීඩියෝ එකකුත් දාන්නම්. එහෙනම් ගිහින් එන්නම් සුබ දවසක්.